උට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉහලින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6යි. දුනිත් වෙල්ලාලගේ ලොං ඔෆ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි. අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් යන්න පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 කඩයිම ඉක්මවා යන්න ගැසූ 6 පහරක්. සුපිරි ගණේ 6 පහරක්. වයිඩ් පන්දුවක් ඉක්මන් ලකුණක් ලබා ගන්නවා. කඩුල්ලට පන්දුව යොමු කළා. එක්ස්ට්‍රා කවර් කලාපයෙන් පන්දුව 4 සීමා වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4. ආලංකාරයි බලා ඉන්න තිබෙන්නේ. ආලාත්ම දක්ෂ පිතිකරණයක් අනර්ග පිතිකරණයක්. විශේෂී පන්දු යවන්නේ කොවට බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. නැත්නම් පතිතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මුහුකුරාගේ ඉහලින් පහර එල්ල කරන්නේ. අපි බලමු පන්දුව ගුවනේ. වරක් පතිත වී පන්දුව හසන් පන්දුවරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මනවින් පෙන්눔 කරන ඉනිමක්. ඉතාමත් හොඳ පාරක්. ඉතාමත් හොඳ පුල් පහරක්. ඔවර්ටන් කේන්තියෙන් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාමත් සුවිශේෂී පහරකින් වෙල්ලාලගේ නැවතත් පායින දෙසින් පන්දුව ඩීප් බෑක්වර්ඩ්ස් කාලයක් වෙත එක ලකුණයි දෙවන ලකුණ ලබා ගැනීමට සූදානම්. පහසුවෙන්ම ලකුණු දෙක අත් කර ගන්නවා. ඒ අනුව මා සඳහන් කළ ඉලක්කය කරා